बोल काटता कर वो tingkat itu bagaimana tingkat kalau එදා විදිහේ ටෙන්ට් කැතේලා වතුර අර ඈත පෙන්නේ ගඟ මේ ගඟ උස්සිරි अरे मोदे මේක පුරා බල විකට දාන්න ටෙන්ට් එක ගෑවෙන්න වතුර වෙනවා අපි හින්දා ටෙන්ට් එක ගලවනවා. මුසිතු ආකාරයෙන් වතුර පොඩ්ඩක් වැඩි වුණා. පිට එක ඉවස් කළා ගන්න පිට එක නේ. මෙන්න පරින්දේ මෙච්චර වතුර දැන් බලන් යට වුණා. ඉන්නේ වතුර වැඩි වෙන හැටත් තමයි අපිට පෙනී යන්නේ. මේ යන්නේ අපි උදේ ජිප් එකේ පාරේනේ. අයියා. මෙහෙත් හැඩපාර තියෙනවා බං. මේ අපි මෙතනිනුත් එහාරේ අලකොලේ තියෙන්නේ. අම්මට පාර දිගේ න හැඩපාර බලන්න. ඒක sini ada apa? මේ තියෙන්නේ අලකොලේට ඇතුල් වෙන තැන. මේ එන පාර අපේ ටෙන්ට් දෙකක් තිබ්බ දෙකම අතර දැන් තියෙනවා. යට වෙලා තියෙන්නේ එකක නම් උඩ පේනවා. මේ අලකොලාර අපි ඊයර එනකොටත් වතුර චුට්ටක් වැඩි. දාන්න බැරි නිසා අපි අර පීර ගහයට ටෙන්ට් එක ගහගෙන ඉන්නේ නැද්දි තමයි එකපාරට පොඩ වැඩි වෙන්න අරගෙන අද උදේ වෙනකොට මෙතනට තියනෝ දැන් අපිට ටෙන්ට් එකවත් ගලව ගන්න වෙලාවක් උන්නේ නැහැ අපිට මෙහෙන් දෙය යන්න බෑ මෙහෙන් යන්න බෑ අර පැත්තෙත් වතුර පිරලා අපි දැන් මැදට වෙලා තමයි ඉන්නේ මේ කොටු වෙලා මේ අලකොලේට යන පාර හොඳේ අපි මේ ඊයරයි ටෙන්ට් එක ගහලා තිබිච්ච ගහ අර අනිත් ගහ වෙනෝනේ අලකොල ආරේ වතුර යන ස්පීඩ් එක මේ තියෙන්නේ වතුර යන ස්පීඩ් එක අලකොල ආරේ මේ තියෙන්නේ අර පැත්තේ ඉඳලා අපි ආවහම ඔහොම ඇවිල්ලා උතනින් ඔහොම තමයි වෙනද එගොඩ කරන්නේ අද ඒ ටික ඔක්කොම පිරිලා මේකේ මේ අලකොලාර දැන් අපි හිටපු තැන ඉඳලා අපි ටෙන්ට් එක ගලවගෙන යන ගමන් මේ ඊයර අපි මෙතන තමයි නැවිතලා හිටියේ. නමුත් එකපාරට වතුර පොඩ වැඩි වෙලා අපි ටක් ගාලා මෙතනින් එහාට ගියාට අපිට ටෙන්ට් ගලව ගන්න බැරි වුණා. අපේ ටෙන්ට් පොඩි ඔය පිහි පොරවල් එහෙම දාලා ගියේ ඉතින්. ඒ ටික දැන් අරගෙන යන ගමන් මේ. පේනවනේ අර පිටිපැත්තෙන් පේන්නේ අලකොලාර අපේ. මේවා එහෙම හෙන වතුර වලවල් තියෙන එකපාරට වලවල් වල බහිනවා මේ පේනෝනේ කරගාවට එකපාරට වැස්සා. හරි අමාරුයි දැන් මේ යන්නේ. මේ මාසේ ආවහම ඔහොම තමයි ඉතින් දෙසැම්බර් වල ආවහම ලොකු වර්ෂාවල් හම්බ වෙනවා අපිට. මම විතරයි ජම්බුරු නැතු වෙන්නේ. මෙහෙට එද්ලෝ. එනවා.
ටෙන්ට් එක ගලවගෙන එනවා. ඊයලා නිදාගන්න තිබ්බ ටෙන්ට් එක. නිදාගෙන හිටියේ ටෙන්ට් එක.